හයි කොහොමද ඉතින් ඔයාලට අවුරුදු ඉවර වෙලා දැන් දවස් කිහිපයක් වුණත් මං තාමත් අවුරුදු නිවාඩුව ගත කරමින් තමයි නිවසේ රැඳී සිටින්නේ. ඉතින් ඒ වගේ විස්තර කිහිපයක් අරගෙන තමයි මම මේ වීඩියෝ එක ඔයාලට අරන් එන්නේ. එහෙනම් අපි බලමු කොහොමද මම මගේ දවස සුන්දර ලෙස කාදැමුවේ කියලා. මම දැන් ඔයාලට මේ පෙන්නන්නේ අපේ ගෙදර තියෙන පිහිටීම. අපේ ගෙදර තියෙන ළමයි ටිකක් උස තැනක. ඒ නිසා මෙන්න මේ වගේ view එකක් තමයි ගෙදර ඉඳන් බලද්දි පේන්නේ. ඉතින් පහලින් මෙල්ලායක් තියෙනවා. ඊට පස්සේ වටේටම ගස් තියෙනවා දූපතක් වගේ. ඒ වගේම අනිත් එක තමයි අපේ ගෙදර දැන් පේරාදෙණිය මල්වත්තක් වෙන්න තමයි හදන්නේ. මොකද මේ අවුරුදු නිවාඩුවේ අපේ අම්මා නෑද ගෙවල් වල ගිහින් මල්පල රාශියක් අරගෙන ඇවිත් තියෙන්නේ. ඉතින් අද පුංචි උදව්වක් දෙන්න ඒ පැත්තට ගිහින් ආවා. අපි එක බලමු වීඩියෝ එකේ අන්තිමට. හරි ඉතින් අපි පහනක් තියලා ඊට පස්සේ මගේ කාමරේ තියෙන මෙන්න මේ පුංචි කොමරිකා පැලේට ඉරේලිය ටිකක් ලැබෙන්න එළියෙන් ගෙන තියා තියුවා. ඊට පස්සේ වොෂ් එකක් දාගෙන කෑම කාලා මම ලේස්ති වෙන්නේ පිච්චා එකක් මාන්න ළමයි. ඒක ඇත්තටම මම ඊයේ රෑ සාම්පල් එකක් කපලා තියුවා. මම මෙන්න මේ රෙදි කෑල්ල අම්මත් එක්ක ගිහපු වෙලාවක ටවුන් එකේදී අරගෙන ආවා. මොකද ඒක හරියම කියුට්. මං ඒ වුණාට මේ වගේ ඇඳුම් මහලා නෑ කලින් ওই පුංචි පුංචි ස්ක්‍රන්චි වගේ දේවල් මැහුවට. ඒ නිසා මෙන්න මේ රෙදි කෑල්ල තමයි මම සාම්පල් එකක් විදියට කපලා බැලුවේ. ඊට පස්සේ අපේ අම්මා ගෙදර ඉඳියද අම්මට කියලා මේ හොඳ රෙදි කෑල්ල කපලා අපි දැන් මේ ඇඳුම මහන්න තමයි හදන්නේ. මේ වගේ වෙලාවට අපේ අම්මා ගෙදර ඉන්නවා. මොකද ඊරා අපිව කන්න හදනවනේ. ඒ නිසා මේකේ මුල් ටික අම්මා මැහුවේ. ඊට පස්සේ අන්තිම ටික හාහා පුරා කියලා මම මහන්න පටන් ගත්තා. කියන්න සතුටුයි ජීවිතේට අත්දැකීම් තමයි වැදගත් වෙන්නේ කියලා හිතාගෙන මගේ අතින් චොප්ප චොරොප්පන් වෙච්ච ඇඳුම මම ඉතින් සතුටින් බාරගත්තා. අවුලක් නැහැ අඳින්න පුළුවන්. ෂේප් ළමයි ඇත්තටම ඒක අඳින්න පුළුවන් මට. ඊට පස්සේ අපි තේ බීලා හවස් වෙන්න වැඩට බැස්සා. අපිට දැන් තියෙන්නේ අපේ අම්මගේ ගෙවත්ත සුද්ධ කරන්න. තාත්තත් මේ දවස්වල ගෙදර ඉන්න නිසා ඔන්න අපේ අම්මා තාත්තත් අල්ලගෙන ඉන්නවා. බලන්නකෝ මේ හසන ලස්සනයි. මම කියවන උසතැනකදී නිසා මේ කම්බි අනිවාර්යයෙන්ම මගේ වීඩියෝස් වල තියෙනවා. ඒක ගණන් ගන්න එපා. හස ගොඩාක් ලස්සනයි අද. හරි ඉතින් මෙන්න මේ විදියට නන්දි මිත්‍රයෝදය ආවුරුඩ වෙලා වගේ මම මල් පෙළ උස්සලා උදලු ගාලා ෆුල් සපෝට් එක දුන්නා. ටික වෙලාවක් මේ විදියට ගෙවතු වැඩවලට උදව් වුණාට මට ආයෙත් කුස්සිය පැත්තට යන්න සිද්ධ වුණා. මොකද දවල්ට කෑම හදන්න. අද දවසේ නම් මට ටිකක් ග්‍රහයෝගය අවුල් වෙලා තියෙන්නේ. මොකද මං හැදුවා ඇත්තටම කෑම වර්ග දෙකක්. ඒ දෙකම චොර වුණා ළමයි. අම්මගේ කෑම පොර වුණා, මගේ කෑම චොර වුණා. මං හදන්න ගියා නූඩල්ස්. මේ තියෙන්නේ අපේ පැත්තේ කුඹුරු වල මේ දවස්වල වැඩ. අන්න මම ඒකත් ඔයාලට පේනවා. හරි. අපි යමු කුසිය පැත්තට. ඉතින් මම මේ ඔක්කොම සූදානම් කළා. අද බත් තිබුණ නිසා මම නූඩල්ස් හදාන ගත්තා. අනේ මන්ද මේ නූඩල්ස් එක තැම්බිලා. මං හිතන්නේ මේ නූඩල්ස් එකේ ඇත්තටම වැරද්දක්. ටිනාර නූඩල්ස්. ඔයාලගේ අවුලක් මගේ අවුලක් නෙමෙයි ඇත්තටම. ඒක තැම්බිලා වැඩි වෙලා චුට්ටක් මොකද වුණා. හැබැයි ඒක කෑමට සුදුසු ආකාරයට තිබුණා. පසුවට සිද්ධ වෙච්ච දේවල් වලට මම ඔක කියන්නේ නැහැ. ඒකවට ටිකක් අවශ්‍යලා මම හදන්න ගත්තා කේක් එකක්. ඒක හදන්න ගත්තේ ඇත්තටම චොක්ලට් බිස්කට් වලින්. මම ඉතින් YouTube එකේ පැය ගාණක් රෙසිපිය බලලා අන්තිමට මේක හදන්න පටන් ගත්තා. ඒත් ඉතින් අන්තිමට ඒකටත් මොකද වුණා. නමක් ගමක් නැති කෑමක් අන්තිමට හැදුණා. ඉතින් ඒකත් මම බඩේ දාගත්තා. මොකද විසික් කරන්න බෑනේ. මම්ම හදපු මම්ම කෑවි ඊට පස්සේ මං හිතන්නේ මේ රෙසිපි විනාඩි 10න් හදනවා කියන එක බොරු. මම මේක පැයක් තිස්සේ විතර එහෙට මෙහෙට අනාන ඉන්දියා පැයක් විතර ගියා ඒක හදන්නත් මට. දෙන්නම් මං අද පප්පලට රැකිනට යවනවා කේක් එක ලස්සන පාටට තියෙන්නට සායම් දානවා බේසමට එකක් මදි දෙකක් දානවා. මේ වැනි බෝතලයක් දාලා වයින් ටිකක් කලවම් කරලා පොඩි කජු මත ටිකකුත් තියලා ගම් මිරිසුත් යාමින් දාලා නෑ නේද පාසාන
ටිකකුත් දාලා සීනි කිලෝ 10ක් දාලා නයි බිත්තර දෙකකුත් දාලා ආතරම පදමට හැඳි ගාලා එක්ක බිත්තර 3ක්ම දානවා රජිනට යවනවා කේක් එක ලස්සන පාටට තියන්නට සායම් දානවා බේසමට ලුණු ටිකකුත් දානව නේද? නෑ නැද්ද? මිනි ඔළුවකුයි කටුස්සෙකුයි පොළඟගේ දලකුයි නාගයකුයි රස වෙන්නට රට ඉදි ටිකකුයි නෑ නෑ නාරම් බික්තුනකුයි වැඩි එකක් හොඳට ඕම ඇති රට කජු ටිකකුත් පොතු ගාලා පොතු ටික දානවා මද කාලා හොඳ ඇටි පදමට හැඳි ගාලා සුගඳ එන්න දානව වැනිලා. දානවා නෙන්නම් ඒ පරණ යන්තම් හරි ගියා. ඊට පස්සේ ඉතින් කේක් නෙමෙයි ලාව කේක් කනවා කියලා හිතාගෙන මෙන්න මේකත් කෑවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මගේ සුන්දර දවස ගත වුනේ. මං හිතනවා ඔයාලා මේ වීඩියෝ එක රස වෙන්නේ නැති කියලා මට වෙච්ච කරදර සියල්ලත් එක්ක. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු. channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් ගිහින් එන්නම්. bye bye.